ඔයත් අඩුවට තියෙන රෙඩිමේඩ් රීඩින් ග්ලාසස් අරන් පාවිච්චි කරන කෙනෙක්ද? එහෙනම් ඔයා මේ කතාව අහන්නම ඕනේ. රෙඩිමේඩ් රීඩින් ග්ලාස් එකක් ගත්තාම ඒ රීඩින් ග්ලාස් එකේ S2ටම තියෙන්නේ එකම පව එකක්. බොහෝ දිනෙකගේ S2 එකම පෙනීමේ හැකියාවක් නැහැ. වෙනස් වෙනවා. නමුත් රෙඩිමේඩ් කණ්ණාඩි වල S2ටම එකම පව එක තියෙන නිසා එක් ඇසකට අධික වෙහෙසක් දැනෙන්න පුළුවන්. ඒ වගේම S වල දුර ප්‍රමාණය නොගැලපීම. ඒ කියන්නේ S2 අතර තියෙන ඩිස්ටන්ස් එක, පියුපිලරි ඩිස්ටන්ස්. අපි සාමාන්‍යයෙන් කස්ටමේඩ් කණ්ණාඩියක් හදන්න ගියාම ටීෂියන් සාමාන්‍යයෙන් S2 මෙෂර්මන්ට් එක ගන්නවා. ඉතින් රෙඩිමේඩ් රීඩින් ග්ලාසස් වල එහෙම මෙෂර්මන්ට් මුකුත්ම අරන් නැතුව තමයි සාමාන්‍යයෙන් ස්ථීර මෙෂර්මන්ට් එකකට තමයි ඒගොල්ලෝ හදන්නේ. එතකොට එකින් එක්කෙනාගේ S වල මෙෂර්මන්ට්ස් වෙනස් වෙනවා. ඒ ඔබේ S වලට නොගැලපීමෙන් විකෘති වීම හෝ S ඇදවීම වැනි හැඟීමක් ඔබට ඇති වෙන්න පුළුවන්. හිස් රදිය සහ කර කැවිල්ල ඇති වෙන්න පුළුවන්. නොගැලපෙන පවර් එකක් සහිතව S කණ්ණාඩි දිගු වේලාවක් පැලඳීම නිසා නිතර හිස් රදිය, කර කැවිල්ල සහ වමනේ යාමේ ස්වභාවය ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ රීඩින් ග්ලාස් එකක් ගත්තාම, රෙඩිමේඩ් රීඩින් ග්ලාස් එකක් ගත්තාම ඒ රීඩින් ග්ලාස් එක අපි හිතමු නිකන් බිලක් බලා ගන්න, ඒ වගේ දෙයකට පොඩ්ඩක් ක්ෂණිකව පාවිච්චි කරලා ඉවත් කරන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි දීර්ඝ කාලීනව ඒ කණ්ණාඩිය දාන්න ගන්නවා නම් ඒක එච්චරම සුදුසු දෙයක් නෙමෙයි. ඉතින් තවත් මේ කතාව අහන්නකෝ. S වෙහෙසීම සහ කඳුළු කඩා හැලීම. ඉතින් අකුරු පැහැදිලිව දැකීමට S දැඩි වෙහෙසක් ගන්නවා. මේක නිසා S රතු වෙන්න පුළුවන්, S කසන්න පුළුවන්, කඳුළු වෙන්න පුළුවන්. S වල ඇස්ටිග්මැටිසම් තත්වයක් තියෙනවා නම් එයත් මගහැරෙන්න පුළුවන්. මොකද කියනවා නම් සාමාන්‍යයෙන් අපි කස්ටමේඩ් කණ්ණාඩියක් ගන්නකොට අපි නිවැරදිව අක්ෂ පරීක්ෂණයකට යොමු වෙලා තමයි S කණ්ණාඩි නිපදවන්නේ. S කණ්ණාඩි සාදන්නේ. එතකොට ඔබට ඇස්ටිග්මැටිසම් තත්වයක් තියෙනවා නම් එයත් අඩංගු කරලා තමයි අපි රීඩින් ග්ලාස් එකක් හෝ බයිෆෝකල් ග්ලාස් එකක්, ප්‍රෝග්‍රෙසිව් ග්ලාස් එකක් කස්ටමේඩ් කරන්නේ. එතකොට මේ රෙඩිමේඩ් රීඩින් ග්ලාසස් වල එහෙම තත්වයක් නැහැ. කාච වල බාල ප්‍රමිතිය නිසා ප්ලාස්ටික් කාච පහසුවෙන් සීරෙන්න පුළුවන්. ඒ වගේම පැහැදිලි බව අඩු වෙන්න පුළුවන්. ට්‍රාන්ස්පරන්සි එක අඩු වෙන්න පුළුවන්. ඉතින් මේ තත්ත්ව තියාගෙන මේ S කණ්ණාඩි පාවිච්චි කරන එක එච්චරම සුදුසු දෙයක් නෙමෙයි. ඒ වගේම අපි S පරීක්ෂණයකට යොමු වෙන්නේ නැතුව තමයි මේ රීඩින් ග්ලාසස් පාවිච්චියට මිලදී ගන්නෙ. ඉතින් මම දැකලා තියෙනවා පේමන්ට්ස් වල සාමාන්‍යයෙන් නිකන් ෆැන්සි ෂොප් වල මේ රීඩින් ග්ලාසස් විකුණන්න තියෙනවා. ඉතින් ඕගොල්ලන් ඒක අතට අරගෙන මට මේක පේනවද කියලා බලලා ඔහේ අපි ඒක ගන්නවා. ඒක අපිට වඩා වැඩි පව එකක්ද, අපේ S එකට නොගැලපෙන පව එකක්ද, වැඩි පව එකක්ද, ඕවර් කරෙක්ෂන් එකක්ද, අන්ඩර් කරෙක්ෂන් එකක්ද, මේක අපිට ගැලපෙන දෙයක්ද කියන එක එතන කෙනෙකුට ඒ සම්බන්ධයෙන් අවබෝධයකුත් නැහැ. ඒ වගේම ඔබටත් අවබෝධයක් නැහැ. ඒ වගේම සාමාන්‍යයෙන් S පරීක්ෂණයකට ගියාම S වල තියෙන බරපතල මොන හරි රෝග තියෙනවා නම් ඒ පව හඳුනා ගන්නවා. ඉතින් සාමාන්‍යයෙන් ඔප්ටෝමෙට්‍රිස් කෙනෙක්, ඔප්තැමොලොජිස්ට් කෙනෙක් තමයි S එක චෙක් කරන්නේ, S පරීක්ෂණාවක් කරන්නේ. එතකොට ඔබට මොන හරි ගැටලුවක් තියෙනවා නම්, සුද තියෙනවා නම්, ග්ලූකෝමා තත්ත්වයක් තියෙනවා නම්, දෘෂ්ටිය අහිමි කරන දරුණු රෝග තත්ත්වයක් තියෙනවා නම් මේ දේවල් මග හැර ගන්නත් පුළුවන්. ඔයාගේ S2 නිසා තමයි ඔයා මුළු ලෝකෙම දකින්නේ. මං එක ප්‍රශ්නයක් අහන්නම් ඔයාගේ. ඔයාට පුළුවන්ද ඔයාගේ S2 මිල කරන්න? මං හිතන්නේ එක්කෙනෙකුටවත් පුළුවන් වෙයි කියලා. S2 තමයි අපේ ශරීරයේ තියෙන වටිනම දේ. S2 නිසා තමයි අපි ගොඩාක් දේවල් කරන්නේ, දකින්නේ, බලන්නේ, මේ හැම දෙයක්ම. ඉතින් අද දවසේ කතා කරපු කාරණාව සම්බන්ධයෙන් ඔයාලට හිතන්න යමක් ඉතුරු කරන්න ඇති කියලා මං හිතනවා. ඔයාගේ S2 පරිස්සම් කරගන්න පුළුවන් විදිහේ දෙයක් කතා කරන්න ඇති කියලා මං හිතනවා. ඉතින් තවදුරටත් මේ වගේ S පරිස්සම් කරගන්න පුළුවන්, S ගැන දැනගන්න පුළුවන් මේ වගේ වීඩියෝස් බලන්න මගේ YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියන්න අමතක කරන්න එපා. ඒ වගේම අද දවසේ කතා කරපු මේ කාරණාව සම්බන්ධයෙන් ඔයාලට වැදගත් දෙයක් කියුණා නම් අපිට like එකක් දාන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම්.